හැබැයි මේ එක්කෙනෙක්වත් වැරදි නෑ. ඒ යාගේ මතයට. හින්දු කෙනෙක් කියන හින්දු ආගමනේ. ඇයි හැමෝම මේ කඳු බිඳුන කියන තැනට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගිය කෙනා දන්නවා මේ කෝකෙනුත් ફોකස් කරලා තියෙන්නේ එකම විශ්වයේ සත්‍ය කියලා. අන්න ඒකයි ත්‍රිපිටකේනුත් පෙන්වන්න පුළුවන් මේ පරම සත්‍ය. බයිබලෙනුත් පෙන්වන්න පුළුවන්. හැබැයි ඒක පෙන්වන්න නම් මෙතෙන්ද නැගපු කෙනෙක් වෙන්න ඕන. ඒකයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආගම් 69ක් තිබ්බා. ඔය 69 බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නෑ. බුදුරජාණන් වහන්සේ ඒක මෙන්න මෙතන යන්න පුළුවන් සීමාව පෙන්වුවා. හැබැයි මෙන්න මෙතෙන් ළඟා වෙන්න නම් මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරන්න කිව්වට පස්සේ තමයි ප්‍රඥාවන්තයෝ මේ ක්‍රමයට අනුගමනය කරලා මෙතෙන් ආවේ. මෙතෙන් ආපු කෙනා තමයි දන්නේ අර ඉනි මගට උඩට එන්න පුළුවන්. දැන් සිරිපාදේ නගින්න පුළුවන් නේද? මේ නුවර පැත්තට නගින්න පුළුවන්. මේ පැත්තට නගින්න පුළුවන්. හැබැයි උන් දෙන්නම නගින්න යන්නේ කොහෙද? සිරිපාදේ. එහෙනම් අන්න ඒ ස්වභාවය තියෙනවා. එහෙනම් මේ ලෝකෙ කිසිම ආගමක් ගොරුනේ මේ ආගමේ තියෙන්න ඕනේ ප්‍රඥා ගෝචරයි. ඒ හැමෝම ස්වර්ගය කියන්නේ පරම සත්‍යය. නිවන කියන්නේ පරම සත්‍ය. මේ නිවන කියන එක මේ මොහොතේ තියෙන දෙයක්. දැනුත් අපි තුන්දෙනා අතර තියෙනවා. මොකද්ද නිවන කියන්නේ? නිවන කියන්නේ මෙන්න මේ හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියන ස්වභාවය. හේතුඵල ධර්ම කියන්නේ ඒක. අනිත් ඔක්කොම මේ ආගමක් එහෙම නැත්නම් ආත්ම සංකල්පෙ හිටියා බුදුරජාණන් වහන්සේ හේතුඵල හේතුව නිසා හට ගන්නවා. උදාහරණයක් තමයි 12 කියන එක අපි කවදාවත් අපිට ලියන්න බෑ. පුළුවන්ද ලියන්න? 12 ලියන්න බෑ. උදාහරණයක් කියන්න. එක ලියනවා එක ලියුවාම 12 කියන එක මොකද්ද? ඉෆෙක්ට් එක. ඒක තමයි සම්භූතය. එක හේතුව නිසා දෙක හේතු නිසා සම්භූත වෙනවා. මොකද්ද? 12 කියන එක හේතු පටිච්ච සම්භූතං ඕනෝක අහලා තමයි මේ කාශ්‍යප මේ කියන්නේ සරියුත් හාමුදුරුවෝ ඒ කියන්නේ මේ උපතිස්ස පිරිවැජියා මේ සෝතාපන්නනේ. මොකද්ද? එක කියන්නේ හේතුව. දෙක කියන්නේ හේතුව. ඔය හේතු දෙක එකතු වුණාම මොකද්ද ඊයේ පේන්නේ? 12. දැන් මෙතන එක තියෙනවා. මෙතන දෙක තියෙනවා. නෑනේ. වෙන්නේ නැහැ. හේතු දෙක හරියි. එකක් හරි දෙකක් හරි. හැබැයි තව එකක් ඕනේ. මොකද්ද? පටිච්ච ස්වභාවය. හේතුන් පටිච්ච වෙනවා කියන්නේ මේ එකේ තියෙනවා කලාපයක්. දුරට විහිදෙන. දෙකෙත් තියෙනවා කලාපයක් විහිදෙන. එහෙනම් මේ දෙක යම් මට්ටමකට ආවම මෙයාගේ අවසානම රේඛාවක්. දෙකේ අවසානම රේඛාවත් මෙන්න මේ කැපෙන තැන තියෙනවා. අන්න එතන තමයි හේතු වෙන්නේ. එහෙනම් මේ සතරමහා භූත රූපස්සේ මේ එකතු වෙලා පේන ඉෆෙක්ට් එක තමයි මෙන්න මේ මගේ කය කියන්නේ. භූතේ මේ හේතු නෙමෙයි. හේතු තමයි විද්‍යාස්ථානික හදාන්නේ. මෙන්න රූප වේදනා සංඥා සංකාර. හොඳයි සන්තෝසයි. හරියම